අපි අද හදන්න යන්නේ බර වැඩි වෙන රස අමතර වේලක්. මේක උදේ වේලකට දෙන්නත් පුළුවන්. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා හොඳට රත් වුණාම ගාගත්ත පොල් එකතු කරගන්න. මම ගාගත්ත පොල් එකතු කරගත්තේ මාස 10න් පස්සේ. ඊළඟට ආමන්ඩ් ඇට ටිකක් චූටියට කපලා එකතු කරගන්න අවුරුද්දට වැඩි බබාලා නම්. ඊළඟට මාස 7ට වැඩි බබාලට අපි ඕට්ස් ටිකක් එකතු කරගන්නවා. මාස 4ට අඩු බබාලා නම් අපිට මෙතන රුලන් එකතු කරගන්නත් පුළුවන්. ඒ ටික පොල් ටික රන්වන් පාට වෙනකම් බැදගෙන අපිට පුළුවන් බබාට දෙන ඕනම සීරියල් වර්ගයක් එකතු කරගන්න. මම මෙතනදි ගත්තේ නියුට්‍රිකිඩ් පේජ් එකේ මල්ටිග්‍රේන් සීරියල් එක. ඒකෙන් හැඳි දෙක තුනක් එකතු කරලා ඒ ටිකත් චුට්ටක් බැද ගන්න ඕනේ. ඒ ටික හොඳට බැදුනට පස්සේ අපි එකතු කරගන්නවා වතුර. කැමති නම් මේකට අවුරුද්දට වැඩි නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. ඒ ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරලා පියනකින් වහලා මේ ටික තඹ ගන්න. සීරියල් ටික බාගෙට තැම්බීගෙන එද්දී අපිට පුළුවන් රට ඉඳි එකතු කරගන්න. මම මෙතෙන්දී රට ඉඳි වල හොඳට හොදලා ඇට පොතු ඉවත් කරලා අරගෙන තියෙන්නේ. මම රට ඉඳි ගත්තේ නියුට්‍රිකිඩ් පේජ් එකෙන්. ඔයාලට පුළුවන් ඒකට ගියොත් පිරිසිදු රට ඉඳි මිලදී ගන්න. ඒ ටික හොඳට චූටි කෑලි වලට කඩලා එකතු කරගන්න. එකතු කරලා කලවම් කරන ගමන් තලපයක් වෙනකන් උයා ගන්න. රටින්දි කෑලි විදිහට තියනවට කැමති නැත්නම් සීරියල් එකතු කරගත්ත වෙලාවෙම අපිට රටින්දි එකතු කරගෙන තඹ ගන්නත් පුළුවන්. මේ ටික හොඳට කලවම් කරන ගමන් තලපයක් කරගෙන හොඳට නිවෙන්න තියලා අපිට බෝල හදා ගන්න පුළුවන්. නැත්නම් බබා කැමති නම් මේ විදිහට තලපයක් විදිහට කන්න දෙන්නත් පුළුවන්. මේක ගොඩක් හොඳයි අමතර වේලකට. අපිට උදේ වේලකට දෙන්නත් පුළුවන්. නැත්නම් මේක බෝල හදලා ලන්ච් බොක්ස් එකට දාලා යවන්නත් පුළුවන් බබාලට. හදලා බලලා මටත් කියන්න. Thank you.